ලංකාවේ අස්වාභාවික සිද්ධීන් වාර්තා වෙන ප්‍රදේශයන් ඕනෑ තරම් තියෙනවා. ඒ අතරින් මේ දවස්වල වැඩියෙන්ම කතා බහ කරන මාතෘකාවක් තමයි මේ ප්‍රොජෙක්ට් D2O කියලා කියන්නේ. ප්‍රොජෙක්ට් D2O ගැන නම් මේ වෙනකොට ඔයාලා කසායි හරහා ගොඩක් දේවල් දැනගෙන ඇති. ඒ වුණත් ඔයාලා දන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒ තමයි කසායිගේ වීඩියෝ පිටිපස්සේ ඉන්න Alpha 13 කියන්නේ කවුද කියන එක. මම තමයි Alpha 13 කියලා කියන්නේ. මම මගේ අනන්‍යතාවයේ හෙළි නොකරන වීඩියෝග්‍රැෆර් කෙනෙක්. ඒකට හේතුව තමයි මම වීඩියෝ කරන්නේ අස්වාභාවික දේවල් සහ අද්භූත ක්‍රියාකාරකම් පමණක් නිසා. මෙතෙක් කාලයක් මම ගත්තු කිසිම වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල මුදා හැරලා නම් නැහැ. ඒ ඇයි කියනවා නම් මම හැමදාම ගියේ අභිරහස් සහ භයානක ස්ථානවලට. මිනිසුන්ගෙන් හැංගිච්ච ගම්මාන, වඳවුණු වනාන්තර සහ අනවසර ස්ථානවල අභිරහස් සිද්ධීන් කැමරා කාචවල සටහන් කරගන්නා නිසායි. මට නම් අස්වාභාවික සිද්ධියක් පටිගත කරගන්න එක ඒ තරම් අමාරු කාර්යයක් නම් නෙමෙයි. ඒ මොකද කියනවා නම් මම භාවිතා කරන උපකරණ සහ මගේ හැසිරීම් රටාව නිසා. මෙතනින් පස්සේ මම කරන ඉන්වෙස්ටිගේෂන් වල සිද්ධ වෙන අභිරහස් සිද්ධීන් මේ channel එකෙන් ඔයාලට බලන්න පුළුවන් වෙනවා. එන්න Alpha 13 එක ලෝකයේ තියෙන අපිරහස්ම තැන් ගවේෂණය කරන්න. මේ මගේ කතාවයි.